කියන්නේ තාක්ෂණයට කැමති නැද්ද? නෑ මම තාක්ෂණ අධික වශයෙන් කැමති. හැබැයි මම තාක්ෂණයට කැමති වෙන්නේ මේ රටේ නිෂ්පාදනය කරන්න. ඔබ දන්නවද ඔබේ ෆෝන් එක පොඩ මට දෙන්නකෝ. සමා වෙලා. මේ ජංගම දුරකථන ස්මාර්ට් ෆෝන් එක ලෝකේ ගවේෂණ දෙන ඔබතුමා හොයන්න. මේක පරමාණු බෝම්බයක් කියලා ඔබ විශ්වාස කරනවද? නෑනේ. ඔබ විශ්වාස කරන්න බෑනේ. වර්ධක ට්‍රාන්සිස්ටර් ක්‍රමවේදය හරහා මේකේ තියෙන යුනිට් 3ක් චණ්ඩිකා තාක්ෂණය පුපුරවා හරින්න පුළුවන් මේ ක්ෂණිකව. එහෙමත් ඔබත් මමත් දෙන්නම මෙතෙන්දි මැරෙනවා. ඕක තමයි සුද්දාගේ කුල. ඕක පිළිගන්න එපා. මම ජංගම දුරකථන පිළිපද මෙන්න මෙහෙම අනාවැකයක් කියනවා. දැන් මේ අනාවැක නෙමෙයි. මේ මම දකින විද්‍යාවට මම කතා කරපු දෙයක්. කොහොමද ඔබට ඒක එහෙම කියන්නේ පරමාණු බෝම්බයක් කියලා කියන්නේ ඔබට සාධක තියෙනවද ඔබ කොහොමද ඒක ඔප්පු කරන්නේ? පොට්ටක් ඉන්න. ඔව්. ජංගම දුරකථනයේ මොළයේ පිළිකා මානසික රෝගීත් නැත්නම් දරුපල් අහිමි කිරීම සිදු කරයි. මෙහෙම දේවල් දැකලා තියෙනවා අපි ආටිකල්ස් තියෙනවා Google එකේ. තියෙනවනේ. හරි. ඕක මම කිව්වේ 2009 ඊට පස්සේ තමයි ඔය සිරු ආටිකල් බිහි වෙලා ඇත්තේ ඔයා බලන්න බම්බුරුදු කියලා. කාන්තා සමාජය නොමගටයයි. ලංකාවෙන් පිටරට සල්ලි රැගෙන යන ප්‍රධානම උපකරණය ජංගම දුරකථනයයි. අපේ රහස්‍ය තොරතුරු පරිගත කරන ප්‍රධාන උපාංගය ජංගම දුරකථනයයි. හරිනේ? ওই ජංගම දුරකථනය ඒ කියන්නේ සම්නුත් ඒ කියන්නේ මොකද අපි කියන්නේ ඒක ඕෆ් කරලා තිබුණා. ඕෆ් කරලා තිබුණා. ඕක ඔන් කරගෙන ඒ කියන්නේ මේ සම්බන්ධ කරගැනීමේ හැකියාව ඔය නිෂ්පාදන සමාගමට තියෙනවා. ඔව් ඒක දන්නවා. ඔව්. පැහැදිලි තියෙනවනේ. එතකොට ඒක 2015 Samsung සමාගම පිළිගන්නේ නැහැ. මම 2009 කියන්නේ. Samsung සමාගම කියන්නේ 2015 ඕක. හරි? එතකොට අන්තිම කාරණා තමයි මම කිව්වේ මෙය පුද්ගල නාශක බෝම්බයකි. හරිද? ඒක මම කියන්නේ වගකීමයි. News right now, some 150 people have been wounded in Beirut's suburbs and other parts of Lebanon after their handheld pagers reportedly exploded today.